Hi යාළුවෝ welcome to the Tech with Dasa YouTube channel එකට. ඉතින් අද ගෙනල්ලා තියෙන පට්ටම් පට්ටු වීඩියෝ එකක්. ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන PC එකේ CPU usage අඩු කරගන්න හැටි තමයි අද වීඩියෝ එකකින් ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් channel එක subscribe කරලා like එකක් දාලා share පාරක් දානගම් පියසෙට් වීඩියෝ එකට. ඉතින් යාළුවනේ high CPU usage යන main reason එක තමයි unnecessary programs. ඉතින් අපි යමු unnecessary programs ටික disable කරගන්න. ඒවා මුලින්ම Windows search bar එකේ search කරගන්න services කියලා. services වලට ගියාට පස්සේ පාට මෙන්න මේ වගේ interface එකක් තමයි හම්බ වෙන්නේ. මේක මම මේ පෙන්නන ටික හරියටම disable කරගන්න. ඒවට මුලින්ම කරන් තියෙන්නේ Microsoft Edge update services වලට ගිහිල්ලා right click කරලා properties වලට ගිහින් මෙතන startup type එක disable කරලා apply කරලා okay කරගන්න. ඉතින් මම මේ පෙන්නන ටික මේ විදියටම ඔයත් disable කරගන්න. ඉතින් ඒ වගේම යාළුවනේ මෙතන Windows update කියන එක ඔයා කැමති නම් විතරක් ඔයාලට පුළුවන් මෙන්න මේක disable කරගන්න. නැත්නම් ඔයාලට නැත්නම් ඔයා මේක enable තියාගෙන කැමති නම් ඔයා ප්‍රශ්නයක් නැහැ. මේක ආයේ right click කරන්න properties ගන්න. එතන තියෙනවා manual කියලා. අන්න ඒක දීලා okay කරන්න. ඔයාලට එතකොට හරියටම ආයෙ තිබ්බ විදිහට Windows update එකේ ඒ වගේම තා කියන්න තියෙනවා මේකේ ඔයා නොදන්න දේවල් කිසිම වෙලාවක disable කරන්න යන්න එපා. මොකද ඔයාගේ Windows එක ඊළඟට ඔයාගේ Windows එක හරියට වැඩ ගන්න නැතුව මොකක් හරි ඔයාගේ Windows එකේ ප්‍රශ්නයක් ආවොත් ඒකට මව්වක් කියන්නේ. ඉතින් ඊළඟට අපි යන්නේ අපේ CPU එක boost කරගන්න. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙනවා ඔයාගේ keyboard එකේ තියෙන Windows button එක R එක press කරලා මෙන්න මෙතන ms config කියන එක type කරගන්න. ඒක type කරලා okay දෙන්න. ඔයාලට එතකොට එනවා මෙන්න මේ වගේ interface එක. මේකේ තියෙනවා boot කියලා option එකක්. මෙන්න මේ boot option එකට යන්න. ඊට පස්සේ ඔයාලට advanced option එනවා. මෙන්න මෙතනට ගිහිල්ලා number of processors දීලා මෙන්න මෙතන ඔයාගේ තියෙන processors ගන්න දීලා okay ගන්න. ඊට පස්සේ ඔයාලට මේක apply කරලා okay කාට පස්සේ එනවා system config restart කරන්න කියලා. ඉතින් ඔයා මේක restart කරගන්න. මම මේ වෙලාවට මේක restart කරන්න යන්නේ. මම මේක exit without restart දෙන්න. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදියට ඔයාගේ high CPU usage යනවා නම් ඉතින් මේ ටික කරාට පස්සේ අනිවාර්යෙන් ඔයාගේ CPU usage එක මාර විදියට අඩු වෙවි. ඉතින් එහෙනම් ඔයාගේ තවත් මෙන්න මේ වගේ high CPU usage යන යාළුවෙක්ට මේ වීඩියෝ එක share කරන ගමන් මතකතෝ channel එකට like එකක් දාලා subscribe එකක් දාලා පල්ලෙහෙන් ඔයාගේ අදහස් comment කරන්න. ඔයාගේ ඊළඟට තියෙන ප්‍රශ්න ඔයාලට මොනවද වෙන්න ඕන, ඔයාලට මොනවද දැනගන්න ඕන කියලා අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් අදට අපි වීඩියෝ එක නවත්තනවා. හැමෝටම ජය වේවා.